ගුවනෙහි රජු කවුද? ශබ්දයේ වේගය දෙගුණයකින් නික්මවා යමින් අහසේ සැබෑ ප්‍රහාරක සටන්කාමියෙකු ලෙස අභියෝග භාරගන්නා ජෙට් යානයක් ගැන ඔබ සිතුවාද? අද අපි කතා කරන්නේ එවැනිම පුරාවෘත්තයක් ගැනයි. ඒ තමයි ලෝකයේ වඩාත්ම සාර්ථක සහ බහුකාර්ය සටන් යානාවක් වන F-16 ෆයිටිං ෆැල්කන් එක ගැන. එක්දස් නමසේ හැත්පෑද දශකයේ මුල් භාගය වන විට එක්සත් ජනපද ගුවන් හමුදාවට නව ආකාරය සටන් යානාවක් අවශ්‍යය. ඒ වන විට තිබූ යාන බර වැඩි සහ නඩත්තු කිරීමට අධික පිරිවෑග් දැරීමට සිදු වූ ඒවා විය. මේ නිසා ලයිට් වෙයිට් ෆයිටර් යන සංකල්පයේ යටතේ ජෙනරල් ඩයිනමික් සමාගම ඉතා වේගවත් සැහැල්ලු සහ වියදම අඩු ජෙට් යානාවක් නිර්මාණය කිරීමට තීරණය කළා. වර්ෂ 1974දී YF-16 නමින් හැඳින්වුණු මූලාකෘතියක් සාර්ථකව පියාසර කළ අතර එය තරඟයේ ජයගෙන F-16 ලෙස නිල වශයෙන් තේරීපත් විය. මෙය අහම්බෙන් සිදු වූ පළමු පියාසරයක් වූ අතර එය අදටත් ඉතා ප්‍රසිද්ධ කතාවක්. Pilot Phil Erstreicher at the controls of the prototype F-16 fighter. Today's job is a high-speed taxiing test, a fast run on the ground. The new design is not yet ready to fly, or so they all thought. But suddenly, without warning, a wheel lifts off the ground. The pilot can't stop. The plane's out of control and damaged should he crash land or attempt to fly. F-16 ෆයිටිං ෆැල්කන් එක එතරම් සාර්ථක වූයේ ඇයි? එයට හේතුව එහි ඇති අද්විතීය තාක්ෂණික විශේෂාංගයි. ෆ්ලයි බයි වයර් පාලන පද්ධතිය. මෙය F-16 හි ඇති වඩාත්ම වැදගත් නවෝත්පාදනයක්. මෙමගින් නියමුවාගේ පාලන විධානයන් ඉලෙක්ට්‍රොනික සංඥා මගින් යානයේ පාලන පෘෂ්ඨ වෙත යවනු ලබනවා. මෙය යානයේ ඉරියව් නිවැරදිව පාලනය කිරීමට උපකාරී වෙනවා. රික්ලයින්ඩ් ඉජෙක්ෂන් සීට් සාමාන්‍යයෙන් 13ක අංශක නැඹුරුවක් ඇති නියම වසුන F-16 හි 30ක දක්වා නැඹුරු කර තිබෙනවා. මෙහි ඇති වාසිය තමයි අධික වේගයෙන් ගමන් කිරීමේදී නියමුවාට බලපාන G-force බලපෑම අවම කිරීම. බබල් කැනපි F-16 හි නියම කුටියේ ඇති බබල් කැනපි එක නියමුවාට 360ක පුළුල් දර්ශනයක් ලබා දෙනවා. මේ ගුවන් සටන්වලදී ඉතා වැදගත් අංගයක්. බහුකාර්ය හැකියාව මල්ටි රෝල් කේපබිලිටි මුලින් ගුවන් ප්‍රහාර සඳහා පමණක් නිර්මාණය වූ F-16 කාලයත් එක්කම බිම් මට්ටමේ ප්‍රහාර ග්‍රවුන්ඩ් ඇටැක් සහ ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහාදී යොදා ගැනුණා. ඊට විවිධ මිසයිල් බෝම්බ සහ කැනන් අවි වර්ග රැසක් රැගෙන යන්න හැකියි.
අදටත් ලෝකයේ විවිධ ගැටුම්වලදී F-16 යානය ප්‍රබල මෙවලමක් ලෙස ක්‍රියා කරනවා. එහි නවීනතම මාදිලිය වන F-16V වයිපර් යානය වඩාත් දියුණු රේඩාර් පද්ධති, නියමු කුටියක් සහ ඉලෙක්ට්‍රොනික උපකරණවලින් සමන්විතයි. එය පස්වන පරම්පරාවේ යානාවලට ආසන්න තාක්ෂණයකින් යුක්තයි. F-16 ෆයිටිං ෆැල්කන් ජෙට් යානය හුදෙක් සටන් යානාවක් පමණක් නොව ගුවන් යානා ඉංජිනේරු විද්‍යාවේ සහ තාක්ෂණයේ විශිෂ්ටතම නිර්මාණයක්. එහි විශිෂ්ට ඉතිහාසය, අසමසම හැකියාවන් සහ නිරන්තරයෙන්ම නවීකරණය වීම එය අදටත් ලෝකයේ වඩාත්ම බලගතු සටන් යානාවන් අතර පෙරමුණේ රඳවා තබා තිබෙනවා. ඔබේ අදහස කුමක්ද? ඔබ F-16 ගැන දන්නා තවත් විශේෂ කරුණු තිබේද? පහතින් කමෙන්ට් කර අපට කියන්න.